ආයුබෝවන් නිල වශයෙන් ගාසා යුද්ධය අවසන් වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. නමුත් දැන් ගාසා තීරය කවුද පාලනය කරන්නේ? ඊශ්‍රායල් හමුදා ක්‍රමක්‍රමෙන් ගාසා තීරයෙන් ඉවත් වෙනවා. ඔවුන් දැන් ෆස්ට් විත්ඩ්‍රෝවල් එක වෙලා තියෙන්නේ. දැන් පලස්තීනුවන් තමන්ගේ ගම්බිම් කරා ඇදී එනවා. නමුත් ගාසා තීරයේ සෑම බිල්ඩින් 10කින්ම 9ක්ම බිමට සමතලා වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් නටමුන් ගොඩක් තමයි ගාසා තීරයේ තියෙන්නේ. නමුත් පලස්තීනුවන් ඊටමත් ප්‍රීතියෙන් මේ දේ සමරනවා. මොකද ඔවුන්ට දැන් ඉන්න තැනක් තියෙනවා. එකම දේ ඔවුන් ජීවත් වුණු පරිසරය ඔවුන්ට නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගාසා තීරයේ අනාගත පාලනය කවුද ගෙනියන්නේ? 2007 ඉඳන් මේ ගාසා තීරය නිල වශයෙන් පාලනය කරන්නේ හමාස් සංවිධානය. නමුත් මේ සාමගිවිසුම අනුව හමාස් සංවිධානයට මෙහි කිසිම රෝල් එකක් නැහැ කියලා තියෙනවා. හැබැයි හමාස් සංවිධානය ඒක පිළිගන්නේ නැහැ. හමාස් සංවිධානය කියන්නේ ඔවුන් කවදා හෝ ආයුධ අත්හරින්නේ පලස්තීන රාජ්‍ය නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණාට පස්සේ කියලා. ඉතින් අපි බලමු මේ ගාසා තීරයේ පාලනය මොන වගේ එකක් වේවිද කියලා. අහලා බලන්න කතාව. කරුණු 20කින් සමන්විත ට්‍රම්ප්ගේ සාම ගිවිසුම අනුව මුලින්ම තියෙන්නේ ප්‍රාණපකරුවන් නිදහස් කිරීම. හමාස් සංවිධානය මුලින්ම ප්‍රාණපකරුවන් 250ක් රැගෙන ආවා. ඉතින් මේ වසර දෙක කාලය තුල ප්‍රාණපකරුවන් විටින් විට නිදහස් කිරීම සිදු කළා. නමුත් අවසානයේ 48 දෙනෙක් ඔවුන් යටතේ සිටියා. හැබැයි මේ 48 දෙනාගෙන් ජීවතුන් අතර සිටියේ 20 දෙනෙක් පමණයි. ඔවුන් 20 දෙනාම දැන් ඊශ්‍රායලට බාර දීලා තියෙනවා. නමුත් මියගේ සිරුරු සියල්ල බාර දෙන්න හමාස් සංවිධානය අපොහසත් වෙලා තියෙනවා. ඒකට හේතුව මේ යුද්ධය කාලය තුල එම සිරුරු තිබෙන ස්ථාන ඔවුන්ට දැන් සොයා ගන්න අපහසුයි. නමුත් දේහ කීපයක් ලබා දුන් බව පැවසෙනවා. මේ නිදහස් කිරීමට සමගාමීව ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 2000ක් පමණ නිදහස් කළා. ඉතින් මේ පළමු අදියරේ ප්‍රාණපකරු සිරකරු නිදහස් කිරීම දැන් අවසන්. ට්‍රම්ප්ගේ මේ 20 වැදෑරුම් සාමගිවිසුමේ බෝඩ් ඔෆ් පීස් සාම කමිටුවක් පත් කරනවා. එහි ප්‍රධානියා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයාත් එහි විශේෂ සමාජික විදියට හිටපු මහා බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයා ඇතුළු කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඔවුන් తాවකාලිකව මේ ගාසා තීරයේ පාලනය ගෙන යනවා. ඉන්පසුව මේ බලය පලස්තීන අධිකාරියට PA එකට බාර දෙන්න ඕන. නමුත් හමාස් සංවිධානයට මෙහි කිසිම රෝල් එකක් නැහැ කියලා තමයි මේ ගිවිසුමේදී කියවිලා තියෙන්නේ. හැබැයි හමාස් සංවිධානය මේකට 100% එකඟ නැහැ. දැනටමත් හමාස් සංවිධානයේ 7000ක පිරිසක් නැවත කැඳවා තිබෙනවා. ඒ ගාසා තීරයේ ආරක්ෂාවට. දැනටමත් රූපරාමු නිකුත්ව තිබෙනවා. මේ හමාස් සමාජිකයන් සිවිල් ඇඳුමෙන් සහ ඔවුන්ගේ පොලිස් ඇඳුමෙන් සැරසී මේ ගාසා තීරයේ වීදිවල ආරක්ෂාව සපයනවා. ඉතින් ඔවුන් කියලා තියෙන්නේ ඔවුන් ඩිසාම් එහෙම නැත්නම් ඔවුන් ආයුධ අත්හරින්නේ කවදා හෝ පලස්තීන රාජ්‍ය නිල වශයෙන් පිළිගත් දාට කියලා. ඉතින් ඒ නිසා මේ සාමගිවිසුම රැක ගැනීම කොයිතරම් දුරට සාර්ථක වේද කියන ප්‍රශ්නය මතුවෙනවා. මේ පොයින්ට්ස් 20ක් සහිත මේ සාමගිවිසුම රැකීම සඳහා ප්‍රධාන රටවල් 4ක් එකඟත්වයකට අත්සන් කරලා තිබෙනවා. ඒ රටවල් 4 තමයි ඇමරිකා එක්සත් ජනපදය, කටාරය, ඊජිප්තුව සහ තුර්කිය. ඉතින් මේ රටවල් 4 මේ සාමගිවිසුම මේ සාමය රැකීම සඳහා කැප වෙන බවට ප්‍රකාශ කරලා තිබෙනවා. තවත් සුවිශේෂී දෙයක් වෙනවා. ඒ ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි කණ්ඩායම් සහ හමාස් සංවිධානය අතර සටන් නැවිලෙනවා. තැන තැන හමාස් සංවිධානයට එරෙහි කණ්ඩායම් හමාස් සංවිධානයත් එක්ක සටන් කරන බවක් ආරංචි වෙනවා. මේ සටන් වලින් හමාස් සමාජිකයන් වගේම එම කණ්ඩායම් වල සමාජිකයනුත් මිය ගිය බවට පුවත් පළ වුණා. බොහෝ වෙලාවට මේ හමාස් සංවිධානය චෝදනා කරන්නේ මේ කණ්ඩායම් ඊශ්‍රායලය විසින් Tamanට එරෙහිව යොදවපු කණ්ඩායම් කියලා. ඉතින් මේ හමාස් සංවිධානයට ගාසා තීරයේ බලය රැක ගැනීම සඳහා දැන් විශාල තර්ජනයක් තිබෙනවා. ඒකට හේතුව ඔවුන්ට එරෙහි කණ්ඩායම් රැසක් ඊශ්‍රායලය විසින් මේ ප්‍රදේශයේ යොදලා තිබෙනවා. ඊශ්‍රායලය මේ කණ්ඩායම් වලට අවශ්‍ය දේවල් සියල්ල ලබා දෙනවා. බොහෝ වෙලාවට මේ පිටුපස්සේ ඉන්නේ මොසාඩ් සංවිධානය. අනෙක් පැත්තෙන් ඊශ්‍රායල් හමුදා තාමත් ගාසා තීරය තුල ඉන්නවා. ඔවුන් ප්‍රධාන නගරවලින් විතරයි ඉවත් වෙලා තිබෙන්නේ. මේ සාමගිවිසුම අනුව ෆස්ට් ලයින් ඔෆ් විත්ඩ්‍රෝවල් ඔවුන් දැන් ඉන්නේ මේ ප්‍රධාන නගරවලින් ඉවත් වෙලා. හැබැයි සෙකන්ඩ් ෆේස්, තර්ඩ් ෆේස් වලින් තමයි ඔවුන් සම්පූර්ණයෙන් ගාසා තීරය අත්හරින්නේ. ඒ වෙනකොට හමාස් සංවිධානය නිර්ආයුධ වෙලා ඉන්න ඕන. පලස්තීන අධිකාරිය මේ ප්‍රදේශයේ පාලනයට ඇවිත් තිබෙන්න ඕන. ඉතින් මේවා කරන්න පුළුවන් දේවල්ද කියන සැකේ මතුවෙනවා. මොකද හමාස් සංවිධානය කියන්නේ ඔවුන් නිර්ආයුධ වෙන්නේ පලස්තීන රාජ්‍ය නිල වශයෙන්
ප්‍රකාශයට පත් කරපු දවසට කියලා. ඉතින් ඒක සිදුවෙන්න කොච්චර කාලයක් යයිද? ඒ වෙනකොට නැවතත් මේ ප්‍රදේශවල කුමන තත්ත්වයක් ඇති වේද? මේ කරුණු කීපයක්ම තියෙනවා මේ ගාසා තීරයේ මේ සාමය සම්පූර්ණයෙන් උදා වෙන්න. ඉතින් අපි බලන් ඉමු ගාසා තීරයේ ඉදිරි තත්ත්වය. ඒ වගේම අලුත් තොරතුරු එක ඉතා ඉක්මනින් හමු වෙන්නම්. අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.